දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සුන්දර වූ යහපත් දවසේදීත් ඔබ සියලු දෙනා විතමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. සෙනෙවන්තය ඔබ දන්නවද අද දවස ස්වාමීන් වහන්සේ ඔබේ අඳුරු ජීවිතය උන්වහන්සේ ආලෝකමත් කරන දවසයි. එමක් නැත්නම් ඔබේ ජීවිතය අද දවස වෙනකම්ම ඔබ අඳුරේ ඔබ අන්ධකාරයෙන් පිරවෙලා ඔබට බේරෙන්ට මාර්ගයක් නැතුව තියෙන වෙලාවක ස්වාමීන් වහන්සේ ඔබට මතක් කරනවා. ඔබ මොන අඳුරක හිටියත් ඔබට ගැලවෙන්ට බැරි අවස්ථාවක ඔබ හිටියත් යේසුස් වහන්සේ ඔබට අද මතක් කරනවා මගේ පුතේ මගේ දියණිය මම නුඹව නිදහස් කරන මම නුඹ වෙනුවෙන් එදා කුරුසේ පූජා වුණේ ඔබව ගලව ගන්න. ඔබේ පවුල ගලව ගන්න. ඒ තැනන් වහන්සේ මමයි කියන එක යේසුස් වහන්සේ මේ දවස් ඔබට මතක් කරනවා. ඔබ දන්නවද අපේ ජීවිතයේ අපි යේසුස් වහන්සේගෙන් ඈත් වෙනකොට යක්ෂයා අප වෙතට ඇවිල්ලා අපේ ජීවිත විනාශ කරන්න උත්සාහ කරනවා. අහලත් ඇති යම් අන්ධකාරක බලපෑමක් ඔබේ ජීවිතෙන් උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ තුලින් ඉවත්ව ගියාට පස්සේ අපි නැවත ඒ අන්ධකාරවලට එහෙම නැත්නම් ඒ අක්ෂයට එන්න පුළුවන් විදියට අපේ ජීවිතය අපි ගොඩනගලා තිබුණොත් ඔව් නැවත එන්නේ එවැනි යක්ෂ අන්ධකාර 7ක් සමග ඔබේ ජීවිතය විනාශ කරන්නට. මගේ ප්‍රේමවන්තය ඔබගේ ජීවිතයේ මේ වන විට ඔබ අඳුරෙන් ස්වාමීන් වහන්සේව දැනගත්තට පස්සේ ඔබේ තුල තිබුණු සියලු අඳුර ස්වාමීන් වහන්සේ පහ කරා. නමුත් ඒක තුල ඔබට පවතින්න බැරි වීම නිසා දැන් ඔබේ ජීවිතයේ යක්ෂයා විසින් අල්ලලා ඔබව අර මම කිව් ආකාරයට දැන් එක්ක සත්ගුණයකින් වර්ධනය වෙලා ඔබට ඒකෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා ඇති. මේ ඉන්න පැයේදී තමයි ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නේ. මගේ පුතේ ඔව් ඔබට මාව මගේ හැරුණා. හැබැයි මම නැවත ඔබට අවස්ථාවක් දෙන්න බලාගෙන සිටිනවා. ආදරණීය සහෝදරයා සහෝදරිය ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ වෙන කාරණාවක් නෙවෙයි. උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ ඔබගේ ජීවිතය වෙනස් වීම පමණක්මයි. ඔබ දන්නවද? උන්වහන්සේට ඔබට කරන්න බැරි එක දෙයක් තිබෙනවා. ඒක තමයි සෙනෙවන්තය ඔබට ප්‍රේම නොකර ඉන්න බෑ උන්වහන්සේට. ඒක නිසා තමයි මේ වෙලාවේදීත් උන්වහන්සේ මතක් කරන්නේ ඔබ යේසුව අතහැරලා ගිහිල්ලා ගොඩක් කල් වෙන්න ඇති. ඔබට යේසුව එපා වෙලා ගොඩක් කල් වෙන්නට ඇති. හැබැයි යේසුට ඔබ එපා වෙලා නැහැ සෙනෙවන්තය. යේසුව ඔබට ආදරේ. ඒ ආදරය නිසා අද ඔබට උන්වහන්සේ කතා කරමින් සිටිනවා නැවත ඔබ එනවනම් ඔබේ තියෙන අඳුර ඔබව හිර කරලා තියෙන යක්ෂ බලපෑම් ඔබව හිර කරලා තියෙන ඒ අඳුරු ජීවිතය මම ඒ තුලින් ඔබව නිදහස් කරනවා කියන එක උන්වහන්සේ අද දවසේ ඔබට ප්‍රකාශයට පත් කරමින් සිටිනවා. ඔබ ඉන්න වාතාවරණය ගැන නොවේ. ඔබ දැන් මේ වන විට සමහරක් විට සෙනෙවන්තය ඔබ වැටිලා ඔබට මේකෙන් නිදහස් වෙන්න බෑයි කියන තප්පරයක ඔබ ඉන්නවා ඇති. හැබැයි යේසුස් වහන්සේ මතක් කරනවා ඔබ ඉන්න වාතාවරණය ගැන හිතලවත් ඔබේ ආර්ථිකය ගැන හිතලවත් ඔබේ නිවස ගැන හිතලවත් ඔබේ රැකියාව ව්‍යාපාරය ගැන හිතලවත් නෙමෙයි උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ. උන්වහන්සේගේ තියෙන ප්‍රේමය නිසායි. ඔබ උන්වහන්සේව අතහැරිය කියලා උන්වහන්සේ ඔබව අතහැරියේ නැහැ සෙනෙවන්තය. උන්වහන්සේ ඒකයි මතක් කරන්නේ. මගේ පුතේ ඔබ නැවත හැරිලා එනකම් මම බලාගෙන ඉන්නවා. ඔව් මම මීට අවුරුදු ගණනාවකට කලින් ඔබට ප්‍රේම කරලා සුභාරංචිය ප්‍රකාශයට පත් කරලා ඔබේ තියෙන අඳුරු ජීවිතය අඳුරු බලපෑම් මම ඔබේ ජීවිතෙන් ඉවත් කරා. හැබැයි ඔබ ඒ තුල හිටියේ නැති නිසා වචනයට අනුව ඔබේ ජීවිතේ දැන් සිර වෙලා සිටිනවා. උන්වහන්සේ කියනවා මගේ පුතේ මගේ දියණිය ඒ ඉන්න අවස්ථාවේදී ඔබ දැන් හරි ස්ථානයකට එව නැත්නම් හරි විදියට ඔබ පසුතැවිලා එනවනම් උන්වහන්සේ කියනවා ඔබේ ජීවිතයේ තියෙන සියලු අඳුර උන්වහන්සේ පහ කරනවා කියලා. අද දවසේ අපි මේ වචනයේට යම් වචනේ කොටසක් බලන්න යනවා. ඔබ බලන්න ඔබ ස්වාමීන් වහන්සේගේ වචනේ ගීතාවලිය පොතට පෙරලා ගන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ මොකක්ද කියන්නේ? ගීතාවලිය 23 වන පරිච්ඡේදයේ 4 වෙනි පදය. උන්වහන්සේ අපිට මතක් කරනවා
එසේ මරණ සෙවන මිටියාවත මැදින් යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. ආමෙන්. ඔබේ ජීවිතයේ ඔබ අඳුරු මිටියාවත සෙවනේ මැදින් යනවා ඇති. ඒක කොච්චර භයානකද? ඔබ දන්නවද? ඒක ඒ අඳුරු සෙවන මිටියාවත මැදින් යන්නේ නමුත් කියන ස්ථානයේ මම නැත්නම් අඳුරු සෙවන මිටියාවතට ඉරව්වක් වැටෙන්නේ කඳු පන්තියකින් එක දිගටම ඇවිල්ලා තියෙනවා සෙනෙවන්තය. ඒක තුල බැටළුවෝ යනකම් බලාගෙන ඉන්නවා වෘකයෝ බැටළුවන් අල්ලගන්න. ගොදුරු හොයන්නෝ ඒ ස්ථානවල සැඟවිලා සිටිනවා. කවුද යන්නේ? එතන මම ඔහුව හිර කරගන්නවා. ඔහුව ගොදුරට ගන්න බලාගෙන. සෙනෙවන්තය ඔබත් දැන් මේ විදියට ගමන් කරනවා ඇති. ඔබ දෙපැත්තෙම ඔබව හිර කරලා ඒ වෘකයන් වගේ ඔබගේ ජීවිතය විනාශ කරන්නට අය බොහෝමයක් ඇති. ඒක ඔබ දැන් දන්නවා සෙනෙවන්තය. හැබැයි ඔබ යේසුස් වහන්සේ විශ්වාස කරනවා නම් ඒ අඳුරු සෙවන මිටියාවත මැද්දේ යනවා. ඔබට ආලෝකය නැතුව ඇති. ඔබ විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ ඔබව ඒ අඳුරු මිටියාවත සෙවන මැද්දේ උන්වහන්සේ ආරක්ෂා කරන්නට යනවා. ආමෙන්. ඔබේ ජීවිතය උන්වහන්සේ ආරක්ෂා කරන්නට යනවා. උන්වහන්සේ ඔබේ ජීවිතය වෙනස් කරන්නට යනවා. ඔබ දන්නවද? ඒක කරන්නේ උන්වහන්සේ. උන්වහන්සේගේ වචනයට ප්‍රකාරයට ඔබව උන්වහන්සේ ආරක්ෂා කරනවා. ඔබ ඉන්න වාතාවරණය ගැන හිතන්න එපා කිව්වේ ඒකයි. ඔබ දන්නවා ඉදිරියේදී ඔබ පය තිබ්බොත් ඔබව ලිස්සිලා එම නැත්නම් ඒ වෘකයෝ ඇවිල්ලා ඔබව විනාශ කරනවා කියන එක. හැබැයි ඔබ ඇදහිල්ල තියෙනවා නම් මම මේක තුල ගමන් කරද්දී මගේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරනවා කියලා. උන්වහන්සේ ඔබව ඒ හිර කරලා තියෙන සියලු අඳුරෙන් ගලවලා ඔබව ආරක්ෂා කරනවා සෙනෙවන්තය. ආමෙන්. අද දවසේ වචනය අයිති කරගන්න. ඔබට අද දවසේ මේ වචනය ආශිර්වාදයක් වුණා නම් සෙනෙවන්තය මේක තුළ ඔබ පවතින උත්සාහ කරන්න. ඔබ අද පසුතැවිලි වූ කාලයකට ඔබ එන්න. ඔබ උන්වහන්සේ තුළ හරි වෙනසකට එන්න උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඔබට මේ පණිවිඩය තුලින් යම් විදියට දෙවියන් වහන්සේ ඔබට යම් විදියට කතා කරා නම් මම ඔබගෙන් ඉල්ලනවා මේ වචනය ඔබේ යාළුවන් සමග බෙදා ගන්න. ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබ ඒ ආශිර්වාදය ඔබගේ අදහස ඔබ අපත් සමග මේ channel සමග බෙදා ගන්න. ඔබට යම් ප්‍රශ්නයක් තුල ඔබ ගමන් කරනවා නම් යම් අඳුරක් තුල ගමන් කරනවා නම් ඔබට ස්වාමීන් වහන්සේ ඉදිරිපිට යම් යාඥාවක් අවශ්‍ය නම් ඔබට හැකියාව තිබෙනවා අපත් සමග එකතු වෙලා අපගේ WhatsApp link එක අපගේ ඒ දුරකථන අංක අපගේ ජීවිතවල සේවාවල් සියල්ල අපි තබා තිබෙනවා. ඔබට හැකියාවක් තියෙනවා අපත් සමග එකතු වෙලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න. විශේෂයෙන් මේ දේවල් කියන්නේ ඔබ තුල ස්වාමින් වහන්සේ වර්ධනය වන පිණිසයි. ඔබ බලන්න ඔබේ ජීවිතය අඳුරෙන් ගැලවෙන දවස ආදායි. එසේනම් ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. ජෙසුස්මීටයි. ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත link එක ඔස්සේ අප හා එක්වන්න. ජෙසුස්මීටයි.